පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ලා ටාගට් එකක් තියාගෙන දෙන්නේ. මොකද්ද ටාගට් එක? සල්මයක්. මොනවද කරන්න පුළුවන්? දැන් බැරි එකක් නෑ ඉතින්. කියන්නේ කතු සහයෙන් කොහොම හරි මේක ගහන්න ඕන මේ මැච් එක කියලා හිතාගෙන තමයි ආවේ. කරන්න බෑ එනකොට. දැන් ඔක්කොම පුළුවන් ආයි. කරන්න පුළුවන්. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඒක සර් කියලා දෙනවා අපිට. ඒක ඥාන තේරෙන විදිහට ඒක කියලා දෙනවා. ඒ දේවල් රැකගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට මනුස්සයාගේ දක්ෂතාවයට ඒ දේවල් එකතු වුනහම තමයි ලස්සන වෘත්තියක හොඳ වෘත්තිකයෙක් බවට වාපත් වෙන්නේ. රෙදි කඩේ මේ ඒ කියන්නේ මේ අපේ කෝස් එකට එන්න කලින් ඊට පස්සේ තමයි ඒක හරියන්නේ නැහැ කියලා ඉතිලා මේ ඒකෙන් ගේමක් ගහගන්න මදි. ඊට පස්සේ තමයි මේකට ආවේ. මම හිතනවා මේ ගේමක් ගහගන්න පුළුවන් මේ කියලා මේක. ඒ කියන්නේ මේ තමන්ගෙම කියලා සලුන් එකක් දාගන්න. සලුන් එක වැඩ කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ බලනවා මගේම කියලා සලුන් එකක් දාගන්න. අනිවාර්යයෙන්. කොහෙද වැඩ කරන් ඉඳන් ඉන්නේ එහෙමද නැත්නම් වෙන කොහේ හරිද? දුර කොහේ හරි. ඈ දුර කොහේ හරි. දුර කොහේ හරි. පොළොන්නරුවේ ඉන්නේ නැහැ. ඇයි? ඒ හරියට. එතකොට කලින් වැඩ කරපු දැන් අයින් කරගෙන මේ කෝස් එක කරගෙන දුර බැහැර ඉඳන් මෙහෙට ඇවිල්ලා අනාගතේ ලස්සන විදිහට හදාගන්න ගේම් එකට යන්න ඕනේ. එහෙම කියන්නේ.